මම ඔයාලට පෙන්නන්න එකක් කඩලා මේ හොඳට මැද පිපිලා හොඳට තැම්බිලා තිනවා. හරිම රසයි. රෑ කෑම වේලකට මේ වගේ දෙයක් හදාගන්න ඉක්මනින් හදාගන්න පුළුවන්. අයිබෝවන් යාළුවනේ. අද මම ඔන්න කෑමක් YouTube channel එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ පූරි කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම පාන් පිටි අරගෙන ඒ ටික හලා ගමු. ඔයාලා ගෙදර තියෙනවා නම් පාන් පිටි වලට ආට පිටිත් එකතු කරගන්න. මම මේක හදන්නේ පාන් පිටි වලින් විතරයි. මම මේකට ආපෝ සෝඩා ටිකක් දානවා. මම මේකට වෙනස් විදියකට හදන්නේ. මම මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකක්. ඔයාලා කැමති නම් සූදුරු වැට ටිකකුත් එකතු කරගන්න. මම මේකට සූදුරු වැට ටිකකුත් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නෑ. මම සූදුරුත් දාලා තමයි හදන්නේ. අපි දැන් මේක හොඳට මෙහෙම කවලම් කරගමු. අපි ඝන ඩෝ එකක් තමයි හදාගන්නේ. උතුරු සුට්ට දාලා මේක හොඳට හනාගමු. මෙන්න මේ වගේ ඝනට තමයි ඩෝ එක හදාගන්න ඕනි. අපි දැන් මේක විනාඩි 10ක් පෙපෙන්න තියමු වහලා. මේකට පොල් තෙල් බින්දු 2-3ක් දාලා අපි මේක විනාඩි 10ක් වහලා පිටෙන් තියමු. Gak ada dia. Mereka kan pada kerja itu nggak tahu nih kan sih. එන්න මේ වගේ වල හදාගන්න. දැන් මම ඔක්කොම පූරි ටික මෙහෙම හැඩයට කපා ගත්තා. දැන් අපි මේ ටික බෙදගමු. පෑන් එක ලිපේ තියලා ඒක මම පොල් තෙල් එකතු කරගන්නවා. දැන් තියෙන්නේ අපි මේ ටික බෙදගමු. දැන් වලට පේනවා නේද අපේ පූරි එක හොඳට පිපිලෙනවා. දැන් මේක මෙහෙම අනිත් පැත්තට දාගමු. මෙහෙම ඔක්කොම පූරි ටික හදාගමු. ඔන්න යාළුවනේ අපේ පූරි ටික හදාගෙන ඉවරයි.
මම ඔයාලට පෙන්නන්න එකක් කඩලා මේ හොඳට මැද පිපිලා හොඳට තැම්බිලා තිනවා. හරිම රසයි. රෑ කෑම වේලකට මේ වගේ දෙයක් හදාගන්න. ඉක්මනින් හදාගන්න පුළුවන්. මසොදිත් එක්ක අලකරිත් එක්ක හොයන්න පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.